වීඩියෝ එකක් අරගෙන ආවා. අද යනවා අපි පොඩි ගමනක් කියන්නේ අමුතු විදිහේ වැඩක් කරන්න යන්නේ. අමුතු වැඩක් කියන අපි යනවා නොරබන් එකකට. සින්දු කියන්නේ අර කැරෝකේ කියන තැනක් වගේ සින්දු කාමරයක්. කොහමද අපි යනවා අද ඒකකට සින්දු කියන්න. එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියලා. පත්‍රිකෝණ අපි විසින් හදපු ඒවා අපි කාලා එනවද කාලා යනවද ඇවිල්ලා කනවද? ඇත්තටම මේ අංගියල කතා වුණ ගමන අපිට යන්න බැරි වුණා. ඇයි යන්න බැරි වුණේ කියලා බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඔව් පැය 24 කඩ යන්නේ. රෑ වෙලා පාන්දර දෙකට එකට විතර වගේ. යොක්සියෝ මේ මේක තමයි ඒ අපි යනවා කියලා ආපු නොරබන් එක. මෙතන මේ දාලා තියෙන්නේ ඒකේ ප්‍රයිස් මුලින්ම තියෙන්නේ සින්දු 3කට වොන් 1000යි. ඊට පස්සේ පැය භාගයකට වොන් 3500යි. එතකොට පැයකට වොන් 5000යි. අපි යන්නේ ඒ වොන් 5000කට. ඒ කියන්නේ පැයකට. එනකොට අපි පැය ඉවරනාට පස්සේ තව පාරක් පේ කරලා තව පැයක් ගත්තා. ඒ කියන්නේ අපි පැය දෙකක් හිටියා ඔක්කොම. අපි මෙතෙන්ට අපිට කොච්චර වෙලාවක්ද ඕනේ? පැයක් නම් පැයක්, පැය භාගයක් නම් පැය භාගයක් කියලා. එයාලට කියපුවාම අපිට පේමන්ට් එක කරපුවාම එයාලා අපිට කියනවා යන්න තියෙන රූම් එකේ අංකයක් අපිට හම්බුනේ 30. අපි දැන් යනවා 30 වෙනි කාමරේට. ඒක තමයි අපිට සින්දු කියන්න තියෙන තැන. ඔය වටෙන් සින්දු කියනවා වගේ මියුසික් එකම හෙන්නේ. අනිත් අපිට එහා පැත්තෙන් අපි යන අතරමඟ තිබුණ අනිත් සින්දු කියන කාමරවල වල කට්ටිය සින්දු කියනවා. කොහොම හරි අපි මෙතන සින්දු කියනවා කැත වෙන්න පුළුවන්. හිතන්න එපා අපි කාටවත් එහෙම සින්දු කියන්න බෑ. දැන් ඉන්නේ අපේ සින්දු කියන කාමරේ. 2 minutes. එයා ඇවිල්ලා කීවේ තව විනාඩි 2කින් වගේ අපිට මියුසික් ප්ලේ කරන්න පුළුවන් කියලා. මේක පොඩ්ඩක් අමුතු විදිහේ vlog එකක් වෙයි. කොහොම හරි අපි කෑ ගහන ඒවා නටන ඒවා ඔක්කොම ටික බලලා පොඩ්ඩක් hina වෙන්න වැඩි හිතන්න එපා. අපි කියනවා සින්දු කැත වුණාට. ඉස්සෙල්ලාම අපි මේකේ රූම් ටුවර් එකක් දෙන්නවනේ. ඉස්සෙල්ලාම රූම් ටුවර් එකක් බලන්න. ගායිකාව අපිට මේකේ වචනයම එයා තමයි ගොවියා අපි තමයි අපිට වැඩිපුර මෙතන හාන්නේ මෙතන සින්දු ගානවා තියෙනවා මෙතන ඩිස්කෝ ලයිට් එක තියෙනවා සින්දු වචනයම ඊට පස්සේ පෙන් එක දාලා මේවත් එහෙ අඩු වැඩි කරන්න පුළුවන් මම තමයි ශබ්ද පරිපාලනය කරන්නේ ඒක තමයි ඊට පස්සේ අපිට තියෙන මෙතන මයික් දුක්ඛිත සිදුවීමක් සිද්ධ වුණේ අපි පෙන් එකට සින්දු දාගෙන ආවට පෙන් එකෙන් MP4 ප්ලේ කරන්න බෑ. එහෙනම් මොකක්ද දැන් කරන්නේ? මොකක් හරි කරනවා දැන් සින්දුවක් දාලා අනිත් ඔක්කොටම කලින් ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ අපේ. අසේනි තමයි අපි මෙතන ඉන්න Oh my god! Wow! හසරෝ වැටුණා. කම්සෙකමුදා දැන් මෙතනින් මොනවද කියන්නේ ගායකයා ඊට පස්සේ අපි සින්දුව ගහන්න තියෙන්නේ සින්දුව අපිට ඕන කාසි කවුද කියලා ගන්න තියෙන්නේ ටිකක් ගහමු ඡේද මෙතන pop song pop song ඊට පස්සේ මෙහෙමයි මේක වෙන්නේ. අපිට දීලා තියෙනවා කීබෝඩ් එකක් වගේ අයිටම් එකක්. ඒකේ තියෙනවා අපිට ඕන රට දාන්න. ඒ කියන්නේ එක රටවල් වගේක් දීලා තිබුණා. කොරියන්, එතකොට ඉංග්‍රීසි පොප් songs එහෙම තිබුණා. ඊට පස්සේ එතනින් අපිට ඕන ගායකයාගේ නම සිලෙක්ට් කරලා නම ඔය ඔකේ තියෙන කොරියන් ලෙටර්ස් වලින් තියෙන කොහොම හරි ඒ ලෙටර්ස් වලින් ඕන සිංගර්ගේ නම ගහපුවාම එයාගේ තියෙන සින්දු ටික එනවා. ඊට පස්සේ අපිට කැමති සින්දුවක් සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. අපිත් ඔය කතාව හරියට දන්නේ නැහැ. ට්‍රාන්ස්ලේට් කරලා තමයි කොහොම හරි ඔකත් හොයාගත්තේ.
සින්දුව ප්ලේ වෙනකොට තමයි ඩිස්කෝ ලයිට් එකත් වැඩ කරන්න පටන් ගන්න. තව දෙයක් තමයි මෙතන අපි කියන සින්දු කොහොමද දාන්න බැරි වෙයි. මොකද කොපිරයිට් ප්‍රශ්න තියෙනවනේ. ඒ හින්දා පුළුවන් ටික දාන්න. මේ වීඩියෝස් මම බලද්දි මටම හිනා අපි මේ වගේ මේ සින්දු කියන විදිහට කොහමරි පැය දෙකක වගේ වෙන්න වීඩියෝස් තිබුණා. දාන්න පුළුවන් ඒවා බලලා මම ඩියුරේෂන් එක අඩු වෙන්න හැදුවේ. ගොඩක්ම මියුසික් එක ටිකක් දුර ගියාට පස්සේ තමයි අපි සින්දුව කියන්නේ. ගොඩක්ම නෙමෙයි හැම සින්දුවකම වගේ අපි කියලා තියෙන්නේ එහෙම. අනිත් දේ තමයි අපි සින්දු වලට වඩා ගොඩක්ම කරලා දින මෙතන ඉඳන් කෑ ගහන එක. කොහොම හරි ඒක නම් මාරම ෆන් වැඩක්. අපේ ගායන හැකියාව ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක නොකර. පැය දෙකක් ඉවරයි. ස්ටෝරේජ් ෆුල් වගේ. පැය දෙකක් ඉවරයි. යා. ප්‍රිම හැඩයට පේනවා. මාර එළියයි අන්න එළිය වුණා. එළිය වුණා මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් ඒ හින්දා අපි ෆෝන් එකක් ඉල්ලගෙන මම වීඩියෝ එක කන්ටිනියු කරනවා. අතට පේන්නේ. කමන්නේ කරුවලයි කමන්නේ. පෙරළුව ඇටේ අටට බෙදාගත්තාගෙන අපි එක කුඩේ තුනට බෙදාගෙන යන්නේ. චුට්ටක් කරුවල වෙනවා ඒක හිතන්න එපා. අන්න එළිය ආවා. ඒක පාටටම ලයිට් ආවා. ආයි ගියා. වගේ දැන් වෙලාව කීයට විතරද? හරිනවා සෙනිගේ ෆෝන් 1:21 වෙලා 1:21යි. හරි වහිනවා. දෙය යන්න ඕනේ. මට හායට විතර නැගිටින්න. හරි හරි යන් එහෙනම් ඉස්සරහට ගින් ආන්න බයි. The next day. හයි ඊයේ වීඩියෝ එක ඉවර කරන්න හම්බුනේ නෑ. අපි සින්දු කියලා එළියට එනකොටම වැස්ස පටන් ගෙන තිබුණා. එක කුඩේ තිබුණේ තුන්දෙනාට වෙන්න. ඒ හින්දා අපි තෙවි තමයි ආවේ. එක කුඩේ අපි යන්න හිටියේ 24 පැයම ඕපන් තියෙන කැෆේ එකක් තියෙනවා. ඒක අපිට තමයි තියෙන ඔක්කොම කරගන්න තියෙන්නේ. කියන්නේ කොෆි හදා ගන්නත් තියෙන. අපි තමයි හදා ගන්න ඕනේ කොෆි රාමෙන් ඒවා තියෙනවා. අපිම තමයි හදාගෙන එතකොට සල්ලි ගෙවලා ඔක්කොම කරගන්න ඕනේ. අපි යන්න හිටියට ගියේ නෑ තෙමුණා යොම හින්දා. ගෙදර ආව හැමෝම සීතලක් තිබුණා. කොහොම හරි ඊයේ වීඩියෝ එක ඉතුරු ටික මම අද කරනවා. ඊයේ තිබිලා මට අද පොඩ්ඩක් අසනීපයි වගේ හෙම්බිරිසාවයි කැසයි පොඩ්ඩක් තියෙනවා. ඔළුවත් රිදෙනවා. කමන්නේ මං අද යන්න ඕනේ පොඩ්ඩක් දයිසයකට මට ගන්න එකක් තියෙනවා. ඒක අරගෙන එන්නම්. ඊට පස්සේ තියෙනවා අන්බොක්සින් එකක්. එහෙනම් ඒක බලමු.
මං ගිහිල්ලා එන්නම් එළියට දැන්. A few inches later. මෙන්න තියෙනවා මං ගත්ත දේ. බලමු හොඳයිද? හොඳට වැඩ කරනවද මේක කියලා. මං ගත්තේ කර්ලින් අයන් එකක්. කොලයකුත් තියෙනවා මොකද? නිකම් යූස් මැනුවල් එකක් වගේ එකක්. ඔක්කොම තියෙන්නේ කොරියන් වලින්. ඉංග්‍රීසි අකුරක්වත් නැහැ. හරි, කවන්නේ. බලමු මෙන්න අයන් එක. මේක තමයි තියෙන්නේ. හිතනවා හොඳ වැඩ කරයි කියලා. හරි, බලමු මේක දාලා කොහොමද වැඩ කරන්නේ. හොඳයිද කියලා. අන්න මේක ඔන් කරා මෙන්න මෙතනින් පේනවා ඔන් කරා කියලා. ඒ රත් වෙනවා. මම හිතුවේ එච්චර මේ රත් වෙන්නේ නැහැ කියලා. රත් වෙනවා. ඒක ටිකක් තියමු රත් වෙන්න. ආයි ගත්තම මෙන්න මේ වගේ ස්ටිකර් පැක් එකක්. මේක මේ සනමයි ඕනේ මේක ගත්ත මගේ ජර්නල් එකට. මම ජර්නලින් කරන්න පටන් ගත්තානේ. අන්න ඒකට මම ගත්තේ. බලමු කොහොමද කියලා. මෙන්න මෙහෙම කොටසක් අරගෙන මම මේක රත් වෙලා තියෙන්නේ. ඔයෙන් හරි මේක ඇල්ලුනොත් ඉවරයි. මම දන්නේ නැහැ මේක පටන් ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා. මෙහෙමද? නෑ. රත් වෙනවා ඒක හොඳට. මම දන්නේ නැහැ මෙහෙම වෙන්නේ නැති. මිනිසාරේක ඉගෙන ගන්න ඕනේ. තකම් මෙහෙම කරලා බලමු. ඇති වෙයිද? බලමු. ඒක මරු. එන්න මම ඒක අවුල් කරානේ. ඒක ලස්සනට වෙනවා එකෙන්. රවුම ලොකු හින්දා නේ මේ ලස්සනට එනවා. ගොඩක් කරේ නෑ. යට චුට්ට ටික විතරයි කරේ. කුමාරි එළියට ලස්සනට එනවා. මම පස්සේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම්. මේකෙන් සම්පූර්ණ මගේ කොණ්ඩෙම කර්ල් කරලා. එහෙනම් මම වීඩියෝ එකක් ඉවර කරන්නම්. මම දැන් මොන හරි දැම්මම මොන හරි බොන්න ඕනේ නැත්තම් උණ ගැලෙන්න බලනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. ආයෙත් වීඩියෝ එකක් ඉක්මනට අරගෙන එන්නම්. එහෙනම් ගිහලා එන්න. බයි. 안녕.